ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි විද්‍යුත් වාහන. නැත්තම් අපි කියන EV. 2025 වෙද්දී ලංකාවෙත් ඇත්තටම ලෝකෙ පුරාමත් මේ EV භාවිතය හොඳට වැඩි වෙලා තියෙනවා. ඕ ඒක පැහැදිලිවම පේන දෙයක්. හැබැයි ඒක එක්කමල සමහර වාර්තා තියෙනවා ටිකක් විතර කල්පනා කරන්න ඕනේ ඒවා. මොනවද ඒකේ වාර්තා? විශේෂයෙන්ම කියනවා මේ EV සම්බන්ධ අනුතුරු අර සාම්ප්‍රදායික පෙට්‍රල් ඩීසල් වාහන වලට වඩා වැඩි කියලා. ඒක නම් අවධානය යොමු වෙන්න ඕන කාරණයක්. ඉතින් අපිට මේ ගැන ගැඹුරින් බලන්න මූලාශ්‍රයක් ලැබිලා තියෙනවා EV accident risks and solutions කියලා ලිපියක උපුටා ගැනීම ටිකක්. අපි බලමු මේ කාරණා ටිකක් පොඩ්ඩක් විග්‍රහ කරලා. හොඳයි. බලමු මොනවද හේතු කියලා. මූලාශ්‍රය කියන විදිහට එක ප්‍රධාන භයානක කාරණයක් තමයි මේ බැටරි වල තාප පලා යාම. බැටරි තර්මල් රන්අවේ කියන එක. ඔව් ඒක ගැන දැන් කතා වෙනවා. ලංකාවේ 2025 දී අර BYD ඩොල්ෆින් රථයක උනා කියන සිදුවීමත් එක්ක මේක කරලියට ආවා නේද? හරියටම හරි. ඒක ඇත්තටම බරපතල කාරණයක්. මොකද කිව්වොත් මේ ලිතියම් අයන බැටරි අධිකව රත් වුණොත් හරි නැත්නම් ආරෝපණය කරද්දී මොකක් හරි දෝෂයක් වුණොත් හරි එහෙමත් නැත්නම් ගැටීමකදී හරි ගිනි ගන්න පුළුවන්. අනික මූලාශ්‍රය අවධාරණය කරන විදිහට ඒක නිකන් ගින්නක් නෙවෙයි. සමහර වෙලාවට ඒක නොනවත්වා පැතිරෙන නිවන්න පවා අමාරු ගින්නක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි තාක්ෂණයේ ඇතුළෙම යම්කිසි අස්ථාවර බවක් තියෙනවා කියන එකද? ඔව් තාක්ෂණයේ ස්වභාවය එක්කෙන අවදානමක් ඒක. අපි ගනුදෙනු කරන්නේ කොයි වගේ ශක්තියක් එක්කද කියන එක තේරුම් ගන්න ඕන. හැබැයි මූලාශ්‍රය කියන විදිහට ප්‍රශ්නේ තියෙන්නේ බැටරිය විතරක්ම නෙවෙයි වගේ නේද? ලංකාවේ අර ආරෝපණ යටිතල පාසුකම් ඒ කියන්නේ charging station ගැනත් කතා කරනවා. ඔව් CEB අනුමත නොකරපු charger පාවිච්චි කරලා වෙච්ච අනතුරු 3ක් ගැනත් සඳහන් වෙනවා. හරියටම හරි. මෙතන තමයි අර පුලිල් චිත්‍රය අපිට පේන්න ගන්නෙ. ඒ කියන්නේ තාක්ෂණයේ වේගයෙන් එනවා. ඒත් ඒකට සහාය දෙන අනිත් දේවල්, ඒ කියන්නේ ප්‍රමිතිගත ආරක්ෂිත ආරෝපණ මධ්‍යස්ථාන වගේ යටිතල පහසුකම් ඒ වේගයෙන් හැදෙන්නේ නැහැ. බලන්න අර ජර්මනියේ දත්තගෙන මූලාශ්‍රයේ කියනවා EV ගිනි ගැනීම් වලින් 75%ක්ම වෙලා තියෙන්නේ ආරෝපණ දෝෂ හෝ බැටරි අධික රත් වීම නිසා කියලා. එතකොට තේරෙනවා නේද මේ යටිතල පහසුකම් වල තියෙන හිඩැස්සේ බරපතලකම? ඒක ඇත්ත. ඒ වගේම තමයි අනිත් කාරණය මේ EV වල තියෙන ක්ෂණික විවර්තය. ඒකයි පිකප් එක. සහ සද්දේ අඩුකම. ඕ ඒකත් ලොකු වෙනසක්. EV එක පණ ගැනුව ගමන් ලොකු වේගයක් ගන්නවා. හැබැයි එන්ජින් සද්දයක් නැති නිසා පාර යන කෙනෙක්ට පදිකියෙක්ට ඒක දැනෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම පදික අනතුරු වැඩි වෙන්න ඒක හේතුවක් වෙන්න පුරුවන්. ඒක පදිකේන්ට විතරක් නෙවෙයි නේද? නෑ රියදුරුන්ටත් ඒක බලපානවා. මේ අලුත් ගතිකේට, ඒ කියන්නේ ක්ෂණික වේගයටයි නිහඬ බවටයි රියදුරුන් කොහොමද හැඩගැහෙන්නේ කියන එකත් වැදගත්. අර සාම්ප්‍රදායික வாகන වලට හුරු වෙච්ච කෙනෙක්ට මේ ක්ෂණික ප්‍රතිචාරය ඒක පාලනය කරගන්න සමහර විට ටිකක් අමාරු වෙන්න පුළුවන්. තව පැත්තක් තියෙනවා නඩත්තුවක්. මූලාශ්‍රය කියනවා EV වල කොටස් විශේෂිතයි. හැබැයි ලංකාවේ සාමාන්‍ය කාර්මිකයින්ට මේ අලුත් පද්ධති වයරින් බැටරි ගැන ගැඹුරු දැනුමක් නැහැ කියලා. ඔව් ඒකත් ඇත්තටම තවත් පද්ධතිමය ගැටලුවක් තමයි පෙන්වන්න කරන්නේ. කොහොමද ඒ? තාක්ෂණයේ එනවා ඒත් ඒක හරියට නඩත්තු කරන්න මොකක් හරි වුණත් අලුත් වැඩියා කරන්න අවශ්‍ය කුසලතා, කියන්නේ ස්කිල්ස් ඒහා සමානව රටේ වර්ධනය වෙලා නැහැ. මේක ලංකාවට විතරක් නෙමෙයි ගෝලීයවම තියෙන අභියෝගයක්. හරි. අන්තිමටම මූලාශ්‍රයේ තියෙන තව කාරණයක් පමණයි රියදුරන්ගේ පැත්තෙන් එන දෙයක්. අධික විශ්වාසය. ඒකත් වැදගත්. අර ස්වයංක්‍රීය තිරිංග වගේ පහසුකම් තියෙන නිසා වාහනේ කොහොමද බේරගන්නීවි කියලා හිතලා අඩු අවධානයකින් පවදවනවා කියන එක මේක ඇත්තටම ටිකක් පුදුමයි වගේ නේද? තාක්ෂණයම අලුත් අවදානමක් හදනවා වගේ. ඒක ඊටමයි තාම වැදගත් නිරීක්ෂණයක්. තාක්ෂණයේ දියුණුවම සමහර විට රියදුරු හැසිරීම් වල අලුත් අවදානම් නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. බලන්න අර ඇමරිකාවේ දත්ත ගැන කියනව නේද මූලාශ්‍රයේ පළමු මාස 6 ඇතුළත EV මාරක අනතුරු 3.5 ගුණයකින් වැඩි වුණා කියලා. ඉතින් ඒකට මේ වගේ රියදුරු හැසිරීම් රටාවත් යම් දුරකට බලපන්න ඇති කියලා හිතන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපිට පේන්නේ මොකක්ද? EV කියන්නේ අනාගතය තමයි. ඒක ගැන විවාදයක් නැහැ. හැබැයි ඒ අනාගතය ආරක්ෂිත එකක් වෙයිද කියන එක ඒක තීරණය වෙන්නේ කොහොමද? මෙතන තියෙන ප්‍රධානම අභියෝගය තමයි මම හිතන්නේ මේ වේගවත් තාක්ෂණික දියුණුව සහ ඒකට අනුගත වෙන්න අවශ්‍ය අනිත් දේවල් යටිතල පහසුකම්, මිනිසුන්ගේ කුසලතා, රියදුරු හැසිරීම මේවා අතර තියෙන පරතරය. ඒ කියන්නේ මේක තනි දෝෂවල ප්‍රශ්නයක් නෙවෙයි. ඔව්.
ඊට වඩා මේක සමස්ත පද්ධතියේ සූදානම පිළිබඳ ගැටලුවක්. සිස්ටම් රෙඩිනස් එකේ ප්‍රශ්නයක්. එතකොට අපි මේ හඳුනාගත්ත අවදානම් අර බැටරි තාක්ෂණය යටිතල පාසුකම් වල අඩුපාඩු කාර්මික දැනුම මදිකම රියදුරු හැසිරීම මේ ඔක්කොම එකට කළමනාකරණය කරන්න ඕන කෙනෙක් නේද? අනිවාර්යයෙන්ම හරියටම හරි. මූලාශ්‍රය අවසන් අදහසත් ඒ වගේ තමයි. විද්‍යුත් වාහන කියන්නේ අනාගතේ නියෝජනය කරන දෙයක් ඊට ඇත්ත. නමුත් ඒ අනාගතේ තියෙන පොරොන්දු ඇත්තක් වෙන්නේ අපි මේ හඳුනාගත්ත අවදානම් ගැන දැනුවත්ව ඒවා හරියට කළමනාකරණය කරගන්න සක්‍රියව පියවර ගත්තොත් විතරයි. නැත්තම් එහෙම නැති වුණොත් අර මූලාශ්‍රය කියන වචන ටිකක් වෙනස් කරලා කිව්වොත් අනාගතයේ බලාපොරොත්තුවම සමහර විට අනපේක්ෂිත අනතුරක් බවට පත්වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම හිතන්න ඕන මේ ලැබෙන අනාගතය අපි කොහොමද ආරක්ෂිතව වැළඳගන්නේ කියන එක ගැන. හිතම වැදගත් කාරණයක්. අද සාකච්ඡාවට බොහොම ස්තුතියි.